හයි යාළුවනේ ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ කෝසි චැප්ටර්ස් YouTube channel එකත් එක්ක. මම මිහිඳි ආකර්ෂා. ඉතින් මේ තමයි අපේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලත් study tips, study motivation, day vlogs වගේ දේවල් වලට කැමති නම් දැන්ම ගිහින් පහළ තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක join වෙන්න. ඉතින් යාළුවනේ අද මම වීඩියෝ එකකින් ගෙනාවේ කොහොමද මම 2026 අවුරුද්දට ලෑස්ති වුනේ කියලා. ඒ වගේම after level ළමෙක් විදිහට මේ ආරම්භ වෙන අලුත් අවුරුද්දට කොහොමද මගේ life එක reset කරගන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් life reset එකක් විදිහට අපි මුලින්ම කරන දෙයක් තමයි අපි ඉන්න තැන change කරගන්න එක. ඉතින් ඒකට මම මුලින්ම කරේ මගේ study room එක clean up කරපු එක. ඉතින් මම room එක අස් කරන වැඩේ පටන් ගද්දී මං හිතුවේ එක දවසක් වගේ යයි කියලා. ඒත් කියන්න සතුටුයි දවස් දෙකක් ගියා. ඒක හින්දා මේක day vlog එකක් වුණාට මේකේ දවස් දෙකක වීඩියෝ තියෙනවා. ඉතින් අපි මේ දැන් ඉන්නේ day 2 වල. ඉතින් අපි එහෙනම් ගිහිල්ලා බලමු කොහොමද මම ඊයේ දවසේ මගේ room එක අස් කරන වැඩේ පටන් ගත්තේ කියලා. ඉතින් ළමයි මේ තියෙන්නේ දැන් room එක පේන විදිහ. room එකේ බිම polish කරපු හින්දා දැන් නම් room එකේ බඩු ටික හැමතැනම ඇදලා තියෙන්නේ. එහෙනම් අපි බලමු මෙන්න මේ විදිහේ තියෙන room එක මෙන්න මේ විදිහට කොහොමද change කරන්න කියලා. ඉතින් මම මුලින්ම කරේ මගේ study table එක තියෙන තැන ඉස්සරහා තියෙන wall එක clean කරපු එක. ඉතින් ඒකේ අවුරුදු 2ක් විතර පරණ sticky note අලවලා තිබ්බා. මට මතක විදිහට නම් සමහර sticky note තිබ්බා A level කාලටත් කලින් ගහපුවා. ඉතින් එහෙනම් අපි මුලින්ම මේ wall එක clean up කරගෙන ඉමු. ඉතින් ඊළඟට තමයි අමාරුම වැඩේ තියෙන්නේ. මගේ පිස්සන් කොටයක් වගේ තියෙන කබඩ් එක අස් කරගන්න එක. ඇත්තටම මම මොටිවේට් වෙලා කබඩ් එක අස් කරනවා. මාසෙකට සැරයක් වගේ අස් කරනවා. ඊට පස්සේ ආයෙත් තියෙන වැඩත් එක්ක පොත් තිබ්බ තැන නෙමෙයි තියන්නේ. අහු වුණ තැන දාලා යනවා. මේ සැරේ නා උනේ එක්සෑම් එකත් එක්ක කියන්නේ A level එක්සෑම් එකත් එක්ක ඒ සබ්ජෙක්ට් එක ඉවරනහම ඒ පොත් ටික කොහෙන් හරි තිබ්බා ඊළඟ සබ්ජෙක්ට් එක ගත්තා. මම නම් කියන්නේ ළමයි ඔයාලා නම් එහෙම හැදෙන්න එපා. ඇත්තට මේක ඔළුවට හිස රදයක්. ඒත් ඉතින් එහෙම වුණා. දැන් අලුත් අවුරුද්ද ඉඳන් හරි අපි බලමු කොහොම හරි අපේ කබඩ් එක හොඳට තියාගන්න. දැන් නම් මං හිතන්නේ කබඩ් එක අස් කරන වැඩේ නම් 60ක් විතර ඉවරයිද කොහෙද? මටත් මේ වීඩියෝ ක්ලිප් බලද්දී ඔරුව දෙනවා ළමයි. මෙච්චර පිස්සන් කොටුවක් වගේ මම කාමරේ තියන් ඉඳලා නේද? මෙහෙමයි මේ පොත් බිමින් තියන්න හොඳ නෑ තමයි. ඒත් ඉතින් මේ වගේ අවස්ථාවක් කරන්න දෙයක් නැහැ. පොත් ටික අස් කරගන්නත් එපයි. ඔය ළමයි මට පොඩ්ඩක් ට්‍රැක් පැනලා ඉන්නේ. මොකද එහා ගෙදර මං හිතන්නේ මොකක් හරි සින්දුවක් හරි මොකක් හරි දාලා තිබ්බේ. ඕකට තමයි ওই පිස්සු හෙල්ල වගේ නටන්නේ.
බලන්නකො ළමයි ඉතින් මම පොත් ටික බිම දිගේ වනාගෙන අස් කරන විදිය. ඔයාලත් මෙහෙමද කාමරයක් වගේ අස් කරන්න ගියාම ඒ ටික බිම වනාගෙන එකින් එක බලලා එහෙම දස් කරන්නේ. මෙහෙමයි. මට හැඩි වෙනවා වැඩි තමයි මගේ අතින්. ඒත් මට දෙයක් අස් කරන්න ගියාම ඒක ආයේ 100%ක් එහෙම වෙන්නේ නැහැ තමා. අඩුම 99%ක්වත් පර්ෆෙක්ට් තියෙන්න ඕන. ඉතින් ඔයාලටත් මේ පිස්සන් කොටුවේ යථා තත්ත්වයට ගන්න විදිය බලලා මෙපා වෙලා ඇතිනේ. ඒකෙන්ද මං ටිකක් වීඩියෝ ටික ස්පීඩ් දානවා. දැන් නම් මං හිතන්නේ මේ පැත්ත නම් 80ක් විතර අස් කරලා ඉවරයි. ඊළඟට ඉතින් තියෙන්නේ අපේ විෂන් බෝඩ් එක එල්ල ගන්න වැඩේ තමයි. ඉතින් මේ සැරේ තමා මම ෆස්ට් ටයිම් මේ විදිහට විෂන් බෝඩ් එකක් හදන්නේ. ඒත් බලන්න ළමයි තියෙන පණ්ඩිතකමට ඒකත් කෙලිමායේ ලොකුවටම හදලා තියෙන්නේ. දැන් ඒක වහල ගෑවෙන සයිස්ම එල්ලද්දි ඔයාලටත් පේනවනේ. දැන් මෙතෙන්ට ඩෙස් එක ගත්තාම මේක ඇති වේවි කියලාවත් මං හරියට දන්නේ නැතුව තමයි ඔය පණ්ඩිතයා වගේ ඕක එල්ලන්නේ. වහලට ළඟ හින්දා මේ සැරේ මං ගත්ත කලර් ප්‍රින්ට් උත් ක්වොලිටි අඩුයි. ඒක හින්දා මං කෝකටත් කියලා උඩින් ඉටි කොලයක් දාන්න හිතුවා. මොකද නැත්තම් ඕක අවුරුද්ද යන්න තියා මාසයක් විතර යද්දි ඔක්කොම කලර් ප්‍රින්ට් වල කලර් ගිහින් තියේදි කියලා මට පොඩ්ඩක් බය හිතුණා. ඒක හින්දා ඉතින් ඒකට ඉටි කොලයකුත් දාලා ඔක්කොම හදලා ඩෙස් එකත් ඇද්දා. ඒකට නම් නාගිත් උදව්වට ආවා. ඉතින් මේ තමයි ඩේ 1 ඉවර වෙද්දී කාමරේ තත්ත්වේ. කොහොම හරි කාමරේ අස් කරන වැඩවලින් නම් 80ක් විතර ඩේ 1 වලදී ඉවර කරගන්න පුළුවන් වුණා. එහෙනම් අපි යමු ඩේ 2 වලදී කොහොමද මම රූම් එකේ ඉතුරු වැඩ ටික කරේ කියලා බලන්න. ඉතින් ඩේ 2 පටන් ගද්දිම කරන්න තිබ්බෙනම් මං කරන සබ්ජෙක්ට් තුන, ඒ කියන්නේ කම්බයින්ඩ් මැත්ස්, ෆිසික්ස්, IT කියන සබ්ජෙක්ට් තුනට අදාළව ඒ ටියුට්ස් ටික වෙන් කරලා හදාගන්න එක. ඉතින් මේ ඩේ 2 කිව්වට ඇත්තටම මේ දෙසැම්බර් 31. ඉතින් මම අද තමයි කොහොම හරි වීඩියෝ එකත් අප්ලෝඩ් කරන්න කියලා හිතන් ඉන්නේ. මං පුළුවන් තරම් try කරනවා කොහොම හරි 2026 පටන් ගන්න කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඇත්තටම මගේ තිබ්බ වැඩත් එක්ක වීඩියෝ එක කරගන්න වෙලාව තිබ්බේ නැහැ. ඒකින් හින්දා තමයි මට 31 වෙනකම්ම ඉන්න උනේ. ඉතින් මම පුළුවන් තරම් try කරනවා අද දවස් ඇතුළත වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. අමාරුම් පාට් එක නම් කරලා ඉවරයි. ඊළඟට තියෙනවා මං ආසම් පාටය. මොකද මම මාසයි මගේ ස්ටඩි ටේබල් එක හදන්න. මොකද ඒක ඇවිල්ලා වෙනම ඊස්තටික් වයිබ් එකක්. ඉතින් මම මාසයි මගේ ස්ටඩි ටේබල් එක ගොඩක් ඊස්තටික් වයිබ් එකට තියාගන්න. ඉතින් එහෙනම් බලමු මම කොහොමද මගේ ස්ටඩි ටේබල් එක හදන්නේ කියලා.
2026 අවුරුද්දට ගත්ත ටේබල් කැලෙන්ඩර් එක. ඉතින් මම මේ ටේබල් කැලෙන්ඩර් එක ගත්තේ නම් AliExpress එකේ. ඒත් මේ ටේබල් කැලෙන්ඩර් එක නම් මටම ගැලපෙන කැලෙන්ඩර් එකක්. මොකද ඒකේ තියෙන cozy and aesthetic vibe එක නම් මම මාරම කැමතියි. ඉතින් මේ තමයි මගේ ස්ටඩි රූම් එකට අලුතෙන් එකතු වෙන යාළුවා. ඉතින් මේක මම පාවිච්චි කරන්නේ මගේ මේකප් බඩු, හෙයා ක්ලිප්ස් වගේ එක එක දේවල් දාගන්න. ස්ටඩි රූම් එකකට නම් මේකප් බඩු, හෙයා ක්ලිප්ස් ගැලපෙන්නේ නැති වුණාට මගේ බිසි ලයිෆ් එකත් එක්ක මං හිතනවා ඒවා ටිකත් මගේ ළඟින් තියාගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒක හින්දා මං ඒවා දාන්න රැක් එකක් මේ විදිහට මගේ ස්ටඩි රූම් එකේම ඇරේන්ජ් කරගත්තා. ඉතින් මේ තමයි මගේ ස්ටඩි රූම් එකේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් මගේ ඉන්ඩෝ ප්ලාන්ස් ටිකත් මං ස්ටඩි රූම් එකටම ඇඩ් කරගත්තා. ස්ටඩි රූම් එකේ තියෙන ස්තටික් වයිබ් එක තව වැඩි කරගන්න. ඉතින් මං හිතනවා මගේ ස්ටඩි රූම් එක මං හිතපු විදිහටම ගොඩක් ලස්සනට හදාගන්න පුළුවන් වුණා කියලා.